හරි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ පේපර් එකේ ප්‍රශ්න අංක 21 ඉඳලා 30 වෙනකම් ප්‍රශ්න ටික. හරිද? 21 වෙනි ප්‍රශ්නේදී අපිට අහලා තියෙනවා ජනප්‍රිය සංගීත වැඩසටහනක එක් වටයක සිට ඊළඟ වටයට තේරී පත්වීම සඳහා විනිශ්චයකරුවන්ගේ කැමැති. ඒ කියන්නේ ජජ් බෝඩ් එකේ සහ SMS මනාප යන දෙකම අනිවාර්ය වෙයි කියලා. හරිද? ඒ කියන්නේ ජජස්ලා කැමති වෙන්නත් ඕන, SMS තියෙන්නත් ඕන. හරිද? ඒ කියන්නේ දෙකම හරියන්න ඕන. අනිවාර්ය වෙයි. ඉහත සිද්ධියට අදාළ බූලිය ප්‍රකාශනය වනුයේ කුමක්ද? හරිද? දැන් මේකෙදි දීලා තියෙනවා අපිට දේවල් දෙකක් දීලා තියෙනවා. ඒ දේවල් දෙකම හරියන්න ඕන. ඒ කිව්වේ දැන් මෙහෙම හිතමු. මේකෙදි කියලා තියෙනවා එක පැත්තකින් ජජ් බෝඩ් එක කැමති වෙන්නත් ඕන. අනිත් පැත්තෙන් SMS තියන්නත් ඕන. මේ දෙකම හරියොත් විතරක් ඊළඟ රවුන්ඩ් එකට යනවා. අපි හිතමු next රවුන්ඩ් එකට යනවා. හරිද? ඒ කියන්නේ ආදාන දෙකම සත්‍ය වුණාම තමයි ප්‍රතිදානය සත්‍ය වෙලා තියෙන්නේ. අපිට ආදාන දෙකම සත්‍ය වුණාම ප්‍රතිදානය සත්‍ය වෙන විදිහට මොකක් තියෙන තාර්කික ద్వාරය තමයි AND තාර්කික ద్వාරය. හරිද? ඒ කියන්නේ දේවල් දෙකක් තියෙනවා. දෙකක් හරි කීපයක් හරි වෙන්න උනක් පුළුවන්. තියෙනවා. ඒ සේරම හරි ගියාම තමයි අපිට ඊළඟට ලැබෙන අවුට්පුට් එකත් හරියන්නේ. එතකොට මෙතෙන්දී අපිට ඕනි කරන තාර්කික ద్వාරය තමයි AND තාර්කික ద్వාරය. ඒ කියන්නේ අපිට දීලා තියෙන කන්ඩිෂන්ස් දෙකම හරි ගියහම විතරයි අවුට්පුට් එක සත්‍ය වෙන්නේ. එහෙම නැත්නම් true කියලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මේ 21 වෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ A and B කියන එක. ඒ කියන්නේ පළවෙනි උත්තරය තමයි උත්තරේ විදියට එන්නේ. ඊළඟට තියෙනවා 22. 22 එකේ තියෙන අපිට තාර්කික පරිපථයක් දීලා ඒකේ බූලිය ප්‍රකාශනය අහලා තියෙනවා. මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙතන තියෙනවා x, මෙතන තියෙනවා y. හරිද? මෙතනින් එන අකුරු දෙක තමයි x සහ y. තියෙන ගේට් එක AND ගේට් එක. AND ගේට් එකේ අපි මාක් එක විදිහට ගන්නෙ මෙන්න මේ තියෙන ඩොට් එක. හරිද? මෙතෙන්ට වරහනක් දාගන්නවා. අකුරු දෙකක් සෙට් වෙච්ච ගමන් ඉඳලා ටක් ගාලා වරහනක් දාගන්නවා. මොකද අපි ගාන ඉස්සරහට යද්දි මේක තනි ඒකකයක් විදිහට තමයි අපි ගන්න ඕනේ. එක සෙට් එකක් විදිහට. මේක අකුරු දෙකක් වෙන වෙනම නෙවෙයි. එක අකුරක් වගේ තමයි මේක නිකන් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතනින් මේකට එනවා y අකුර. මෙතනින් තියෙනවා x.y කියන එක. මම මේ දෙක වෙන වෙනම ලියා ගන්නවා. x.y කියන එක මෙතනින් එනවා මේ ඉන්පුට් එක විදිහට. මේ පැත්තෙන් එනවා y කියන ඉන්පුට් එක. හරිද? ඊට පස්සේ ගේට් එක විදිහට අපිට තියලා තියෙන්නේ NAND ගේට් එක. NAND ගේට් එක කියන්නේ වෙන වෙනම ගත්තොත් AND ගේට් එක ප්ලස් no gate එක වගේ තමයි. හරිද? එතකොට dot එකෙන් AND gate එක විදියට මාක් කරනවා. not එක මේ විදියට buy එකක් විදියට දානවා. එතකොට හැදෙනවා අපිට NAND gate එක. හරිද? AND එක දානවා dot එකෙන් not කියන එක පෙන්නන buy එක දානවා. ඊට පස්සේ අපිට හැදෙනවා NAND gate එක. හරිද? එතකොට මේක තමයි අපිට අන්තිමට එන බූලිය ප්‍රකාශනය වෙන්නේ. එතකොට උත්තරය වෙන්නේ උත්තරාංක 1. හරිද? x.y.y වල complete buy එක. හරිද? ඒක තමයි 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. උත්තර අංක 1. ඊළඟට දීලා තියෙනවා අපිට 23. 23 ෙදිත් දීලා තියෙන්නේ මේ වගේම ගාණක්. බලමු 23 වෙනි ගාණ. වෙනි ගාණේදී මුලින්ම not gate එකකින් යනවා. ඊට පස්සේ එක සෙට් වෙනවා AND gate එකකට. මේක මෙතනින් යනවා O gate එකකට. no gate එකට යන්නේ. නොම තමයි තියෙන්නේ. මෙතනින් තියෙනවා P, මෙතනින් තියෙනවා Q. හරිද? මේකෙදි කියලා තියෙනවා පහත දැක්වෙන තාර්කික පරිපථයේ P සඳහා බිඳුවද Q සඳහා එකද ලබා දුන් විට ප්‍රතිදානය වනුයේ කුමක්ද කියලා. හරිද? ඒ කියන්නේ P ට බිඳුව Q ට 1. හරිද? අපි විදිහට හදලා බලමු. මම මෙතනින් P ට බිඳුව දෙනවා. හරිද? P ට බිඳුව දුන්නාම මේ තියෙන්නේ not gate එක. not gate එකේදී වෙන්නේ අපි ලබා දෙන ආදානයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධය අපිට ප්‍රතිදානයේ විදිහට ලබා දෙන එක. එතකොට මම බිඳුව නම් දෙන්නේ එහා පැත්තට එන්නේ 1. 1 දුන්නා නම් බිඳුව. මෙතෙන්දී බිඳුව දීපු හින්දා මේ පැත්තට එනවා 1.
ඊට පස්සේ Qට ලබා දෙන්න කියලා තියෙන අගේ 1. මෙතනින් 1 දෙනවා. හරිද? කියන්නේ මෙතෙන් දෙද්දිත් මේක 1. මුලින්ම අපිට සෙට් වෙලා තියෙන AND ගේට් එක. AND ගේට් එකේදී දීලා තියෙන ආදාන දෙකම සත්‍යයි. ඒ කියන්නේ ආදාන දෙකම true. ආදාන දෙකම 1. එතකොට අපිට ලැබෙන ප්‍රතිදානෙත් සත්‍යයි. මේකත් සත්‍යයි. ඊට පස්සේ මේකෙදි මේ ඉන්පුට්ස් දෙක විදිහට මෙතනින් මේ එක ඉලක්කම එනවා. මෙතනින් මේ එක ඉලක්කම එනවා. හරිද? මේ තියෙන්නේ no gate එකක්. මේකෙදි අපි ලබා දෙන එක ආදානයක් හරි සත්‍ය නම් ප්‍රතිදානෙ සත්‍යයි. O gate එකේ නම්. හැබැයි මේක no නේ. එතකොට වෙන්න ඕන අපි මුලින්ම O gate එක හදාගෙන ඊට පස්සේ මේක not එකකින් යමු. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන එක මෙන්න මේ විදිහට O gate එකක් කරලා ඊට පස්සේ මේක ආවම එතකොට අපිට ගාන පැටලෙන්නේ නැහැ. හරිද? දැන් O gate එකක් විදිහට ගත්තොත් මෙතන ආදාන දෙකම සත්‍ය වෙලා තියෙනවා. අපි දන්නවා O gate එකේදී ආදාන එකක් සත්‍ය වුණොත් ප්‍රතිදානය සත්‍යයි. මෙතනදී ආදාන දෙකම සත්‍ය වෙලා තියෙනවා. ඒ හින්දා මෙතෙන්ට එන ප්‍රතිදානය සත්‍යයි. හැබැයි ආයි not එකකින් යන්න වෙන්නේ. මොකද අපි මේ no gate එකක්නේ කොටස් දෙකකට ආයි ගැලවුවේ. එතකොට not එකකින් යන්න වෙන හින්දා මේ 1 තිබ්බ එක ආයි 0 වෙනවා. හරිද? එතකොට 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ උත්තර අංක 4. හරිද? බිඳුව තමයි මේකේ ප්‍රතිදානයේ විදිහට හම්බෙන්නේ p ට බිඳුවයි q ට 1යි ලබා දුන්නාම. ඊළඟට එන්න 24 වෙනි ප්‍රශ්නෙට. ඒකේ ප්‍රකාශ වගේක් දීලා තියෙන එවෙන් නිවැරදි එක මොකක්ද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. පළවෙනිට කියනවා ඕතාර්කික ద్వාරයේහි එක් ආදානයක් හෝ බිඳුව වූ විට ප්‍රතිදානය බිඳුව විය යුතුය. O gate එක කියන්නේ මොකක්ද දැන්? you o me වගේ ගත්තොත් ඔයා හරි මම හරි කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්. හරිද? දෙන්නෙක් ඉන්නවා හරිය තුන්දෙනෙක් කීයක් හරි ගානකින් එක්කෙනෙක් හරි කියන එකනේ. O කියන එකෙන් අපි මීන් කරන්නේ. හරිද? ඕතාර්කික ద్వාරයේ එක් ආදානයක් හෝ බිඳුව වූ විට ප්‍රතිදානය බිඳුව විය යුතුය. මේක සම්පූර්ණ වැරදිනේ. අපි දන්නවා ඕතාර්කික ద్వාරයේ එකක් බිඳුව වුණොත් නෙමෙයි දෙකම බිඳුව වුණොත් තමයි බිඳුව වෙන්නේ. එකක් බිඳුව වුණා කියලා අපිට බිඳුව වෙයි කියලා ගන්න බෑ. හරිද? මොකද ඊළඟ එක වෙලා තිබ්බොත් ප්‍රතිදාන එක වෙනවා. ඕතාර්කික ద్వාරයේ තාර්කිකය තමයි ප්‍රතිදාන එකක් හෝ සත්‍ය නම් මේ ආදාන එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි කියන එක. හරිද? එතකොට මේකෙදි එක් ආදානයක් බිඳුව වුණ ඵලයට අපිට ගන්න බෑ ප්‍රතිදානය බිඳුව වෙයි කියලා. මොකද ඊතුරු ආදානය සත්‍ය වෙලා තිබ්බොත් ප්‍රතිදානය සත්‍ය වෙනවා. එතකොට ඒ කියන එක වැරදි ප්‍රකාශයක්. ඊළඟට කියනවා ඇන්තාර්කික ద్వාරයේහි ආදාන සියල්ලම බිඳුව වූ අවස්ථාවේදී ප්‍රතිදානය බිඳුව වේ. හරිද? ඇන්තාර්කික ద్వාරය කියන්නේ ඒකේ තර්කය තමයි අපි ලබා දෙන ආදාන සියල්ල සත්‍ය නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වෙනවා. ආදාන එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය අසත්‍යයි. දැන් මේකේ කියලා තියෙන විදිහට ආදාන සියල්ලම බිඳුව වුණා නම් ඒත් ප්‍රතිදානය අසත්‍යම තමයි. එතකොට B කියන ප්‍රකාශය හරි. ඊළඟට කියලා තියෙනවා C ප්‍රකාශයේ දීලා තියෙනවා not තාර්කික ద్వාරයේහි ප්‍රතිදානය සඳහා ආදානයන්හි කිසිදු බලපෑමක් නොමැත. එහෙම එකක් නැහැ නේ දැන්. not වලින් ගත්තට පස්සේ අපි හිතමු අපි ආදානය දෙන්නේ 1 නම් ප්‍රතිදානය වෙන්නේ අපිට 0. ඒ කියන්නේ ප්‍රතිදානය 0 දෙනවා නම් ආදානය වෙන්නේ 1. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිදානය ආදානය මත රඳා පවතිනවා. ඒ කියන්නේ ප්‍රතිදානය හැමතිස්සෙම ආදානය මත තමයි යැපෙන්නේ. ඒ කියන්නේ එතකොට අපිට මේකේ තියෙන විදිහට කිසිදු බලපෑමක් නැහැ කියලා ගන්න බෑ ප්‍රතිදානයට ආදානය මගින්. හරිද? එතකොට මේකේ පළවෙනි ඒ කියන කොටසේ තිබ්බා එක් ආදානයක් හෝ බිඳුව වුණොතින් ඕවල ප්‍රතිදානය බිඳුවයි කියලා ඒක ගන්න බෑ. මොකද ඉතුරු එක එක වුණොතින් ඕ එකේ ප්‍රතිදානය එක වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක හරි බිඳුව වුණොතින් ඇන්ඩ් එකේ ආදාන සියල්ලම ප්‍රතිදානය බිඳුවයි. හැබැයි ආදාන එකක් බිඳුව වුණත් ඒත් බිඳුවම තමයි. ඊළඟට කිව්වා not තාර්කික ద్వාරයේ ප්‍රතිදානය සඳහා ආදානයේ කිසිදු බලපෑමක් නොමැති කියලා. ඒක වැරදි. අනිවාර්යයෙන්ම ආදානයේ එන එකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි ප්‍රතිදානය විදිහට එන්නේ. එතකොට මේකේ හරි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් B කියන උත්තරේ. ඊළඟට තියෙනවා අපිට 25 වෙනි ප්‍රශ්නේ. 25 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දැක්වෙන තාර්කික පරිපත අතුරින් ලබා දෙන ආදාන වලට සමාන ප්‍රතිදානයක් ලැබෙන්නේ කවර පරිපත වලින්ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දෙන දේම අපිට ගේට් එකකින් එළියට එද්දිත් ලැබෙන්න ඕන. හරිද? පළවෙනිට දීලා තියෙනවා මෙන්න මෙහෙම NAND ගේට් එකක්. හරිද? මෙන්න මේක NAND ගේට් එකක් දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා O ගේට් එකක්.
ඊළඟට දීලා තියෙනවා අපිට not gate එකක්. දැන් මේකෙන් අපි අනිවාර්යයෙන්ම දන්න දේ මොකද මේ gate තුනේ මේකෙදි අනිවාර්යයෙන්ම not gate එකේදී අනිවාර්යයෙන්ම අපි දෙන දේ නෙවෙයි අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්නේ. හරිද? අනිවාර්යයෙන් මේකේ පරස්පරයි. ඒ දුන්නොතින් ඒ බා දුන්නොතින් හදිසියවත් ඒ ලැබෙන්නේ. ඒ කියන්නේ කොයිම වෙලාවකත් not gate එකකින් අපිට මේකේ ප්‍රතිවිරුද්ධ දේ ගන්න බෑ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මේ gate දෙකකින් එකකින් තමයි ඔය උත්තරේ එන්න ඕන. එතකොට අපිට z තියෙන මොකක් හරි උත්තරයක් තියෙනවා නම් හදිසියවත් අයින් කරලා දාන්න පුළුවන්. මේකෙදි එහෙම යන්නේ නැහැ. මේක චෙක් කරලා බලමුකෝ. මෙතෙන්ට මම a කියලා දා ගන්නවා මෙතෙන්ටත් a කියලා දා ගන්නවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එද්දි මොකද්ද වෙන්නේ? a අකුරු දෙකක් තියෙනවා. මේක තියෙන්නේ no මේ NAND gate එකක්. ඒ කියන්නේ and උනා ඊට පස්සේ not. හරිද? මේකෙන් මේ විදිහට ගත්තාම අන්තිමට හැදෙන්නේ a bar කියන එක. හරිද? ඒ කියන්නේ දීපු එකේ විරුද්ධ එකමයි මේකෙදිත් ඇවිල්ලා තියෙන්නේ. මේ දෙක ගුණ වෙලා a අකුරම හැදෙනවා මේ උඩ තියෙන බායක ඉතුරු වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්දී මේ විදිහටම චෙක් කරවොත් මෙතෙන්ට a මෙතෙන්ටත් a කියලා දීලා මෙතනින් එනවා a o a වල බායක. හරිද? මේ දෙකම සමානයි. එතකොට මට ඒක තනියකට ගන්න පුළුවන්. එතකොට sorry මෙතන බායකක් එන්නේ මේක o gate එක විතරයිනේ. මෙතෙන්ට එන්නේ a කියන උත්තරේ. ඒ කියන්නේ හිතන්න මේ a කියන්නේ එතකොට ඒ කියන්නේ මං සමානව දෙකක් නෙන්නේ මෙතනින්. හරිද? මං හදිසත් එක කියන ආදානය දුන්නොතින් මෙතනත් එක මෙතනත් එක එතකොට අන්තිම උත්තරෙත් එකමයි. මම බිඳුව කියන එක දුන්නොතින් මෙතනත් බිඳුව මෙතනත් බිඳුව ප්‍රතිදානේ බිඳුවම තමයි. ඒ කියන්නේ දීපු ආදානෙම තමයි ප්‍රතිදානයේ විදිහට අනිත් පැත්තට හම්බෙන්නේ. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕන y පමණි. ඒ කියන්නේ O gate එකෙන් විතරයි අපිට මේ විදිහට දුන්නාම අපි ලබා දීපු දේම අපිට ප්‍රතිදානයේ විදිහට හම්බෙන්නේ. ඊළඟට තියෙන්නේ 26 වෙනි ප්‍රශ්නේ. හරිද? තාර්කික ద్వාර සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය වනුයේ කුමක්ද? පළවෙනිට කියලා තියෙනවා පරිගණකයක් සෑදී ඇත්තේ සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතු වෙන්නේ. හරිද? අපි පළවෙනි පාඩම වලදී කතා කරානේ මේ කම්පියුටර් එක හැදලා තියෙන්නේ සර්කිට්ස් වලින් කියලා ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස්. හරිද? ඒ කියන්නේ එක එක සර්කිට්ස් වලින් තමයි ඔක අනිවාර්යෙන් හැදලා තියෙන කම්පියුටර් එක අපේ. හරිද? එතකොට පළවෙනි එක හරි සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතුවෙන් තමයි අපේ කම්පියුටර් එක හැදිලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකේදී කියනවා ඉලෙක්ට්‍රොනික පරිපතවල මූලික තැනුම් ඒකකයේ තාර්කික ద్వාර වේ. ඒකත් අපේ තාර්කික ద్వාර පටන් ගන්නකොටම පාඩමේ තියෙනවා මේ පරිපත හැදිලා තියෙන එකේ පොඩිම දේ තමයි ওই ලොජික් ගේට්ස් කියන දේ කියලා. හරිද? ඒ ලොජික් මත තමයි ඒ ගේට්ස් මත තමයි සම්පූර්ණ කම්පියුටර් එක අපේ රන් වෙන්නේ. ඒවෙන් තමයි සර්කිට්ස් හැදිලා තියෙන්නේ. ඊළඟට උත්තරේ තියෙනවා තාර්කික ద్వාරයක් ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ. ඒක හරි. ඒවෙන් තමයි ඒක සමන්විත වෙන්නේ. හතරවෙනි උත්තරේ තියෙනවා මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ. ඒ කියන්නේ ප්‍රොසෙස් එක හැදිලා තියෙන්නේ AND මූලික තාර්කික ద్వාර පමණක් සම්බන්ධ වී සෑදුණු පරිපතයකින්. හරිද? මේක පිළිගන්න බෑ. සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එකක් කියන එකකට AND කියන එකෙන් විතරක් රන් වෙයි කියලා අපිට කියන්න බෑ. හරිද? මේක කොහොමත් හරි කිව්වේ. මම කියන්නේ ඔයගොල්ලෝ හදිසත් ඒ වෙලාවට උත්තරේ තර්ක කළා වගේ ගන්නවා නම් මේ වගේ උත්තරයක් බලන්න දැන් AND කියන ద్వාරෙන් විතරක් ඔච්චර දෙයක් වෙනව වෙන්න බෑ. අන්න මේ විදිහට පොඩ්ඩක් හිතන්න. හරිද? එතකොට මේ 26ට උත්තරේ එන්නේ උත්තරංක 4 මධ්‍ය සැකසුම් මේකකයේ සෑදී ඇත්තේ AND මූලික තාර්කික ద్వාර පමණක් සම්බන්ධ වී සැදුණු පරිපතයක කියන එක වැරදි. ඊළඟට තියෙනවා 27 වෙනි ප්‍රශ්නේ. හරිද? පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වයට අදාළ කරුණු අනුපිළිවෙලින් තොරව A සිට D දක්වා පහත දක්වා ඇති අතර ඒවා අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර පහත පිළිතුර අතරින් කුමක්ද කියලා අහනවා. හරිද? මේක දැන් කම්පියුටර් එක ඔන් වෙන සීන් එක තමයි දීලා තියෙන්නේ. දැන් කම්පියුටර් එක ඔන් වෙන එකේදී මෙහෙම. හරිද? මුලින්ම අපි ගිහිල්ලා දැන් ඔන්න කම්පියුටර් එක PC එක මොකක් කරනවා ස්විච් එක ඔන් කරනවා. හරිද? අපි හිතමු UPS එක ගාලා මොකක් හරි කරලා තියෙන කියලා. හිතමු කම්පියුටර් එකක් කියලා. හරිද? ඔන් කරපු ගමන් මුලින්ම පවර් සප්ලයි යුනිට් එකට කරන්ට් එක යනවා. ඊට පස්සේ ඒකෙන් අනිත් හાર્ඩ්වෙයාර්ස් වලට හරි විදිහට කරන්ට් එක දෙනවා. මුලින්ම වෙන්නේ මේකේ තියෙන විදිහට CPU එකෙන් අපේ BIOS access කරනවා. හරිද? BIOS කියලා එකක් තියෙනවා basic input output system කියලා. හරිද? මේක run කරනවා. ඒ කියන්නේ මේක access කරනවා CPU එකෙන්. ඊළඟට වෙන්නේ post කියන program එක run වෙනවා. post කියන්නේ power on self test. හරිද? මේකෙදි test කරන scene එකේදී වෙන්නේ CMOS
මෙමරි එකෙන් බලනවා අපේ කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර්ස් ටික ඔක්කොම හරියට සෙට් වෙලාද තියෙන්නේ කියලා. හරිද? ඒක හරියටම කම්පියුටර් එක සම්බන්ධ වෙලාද තියෙන්නේ කියන එක චෙක් කරනවා. හරිද? ඒ චෙක් කරලා මොකක් හරි අවුලක් තියෙනවා නම් එතනින් එහාට මේක ප්‍රොසෙස් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට මේ C කියන කොටසේ මතකයට අනුව දෘඩාංග පරීක්ෂා කරයි කියලා කියන්නේ ඒක. CMOS මෙමරි එකෙන් අපි බලනවා අපේ කම්පියුටර් එකට ඕන මේ හાર્ඩ්වෙයාර්ස් ටික ඔක්කොම කනෙක්ට් වෙලාද තියෙන්නේ කියලා. හරිද? ඊළඟට දැන් මේක නැති වුණාට ඊළඟට තියෙන අපේ bootstrap ටික load වෙනවා. bootstrap load එක ඊළඟට වෙන්නේ OS එක අපේ RAM එකට ගේන එක. හරිද? ඒ කියන්නේ OS එක run වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඊට පස්සේ අන්තිමටම අපිට OS එකෙන් අපේ මේ දැන් password එක type කරන්න ඒ වගේ අපිට interface එක ලබා දෙන එක තමයි process එක. මුලින්ම current එක on වෙනවා. ඊට පස්සේ power supply unit එකෙන් current එක දෙනවා. CPU එකෙන් BIOS access කරනවා. ඊට පස්සේ post කියන program එක run වෙනවා. ඒකෙන් CMOS memory එක check කරනවා hardwares ටික ඔක්කොම connect වෙලා තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ bootstrap loader. ඊට පස්සේ OS එක RAM එකට run වෙනවා. ඒක RAM එකේ run වෙනවා. ඊට පස්සේ අපිට OS එකෙන් interface එකක් ලබා දෙනවා normal පරිගණකේ වැඩ කරගෙන යන්න. හරිද? ඊට පස්සේ මේකේ තියෙන විදිහට උත්තර ටික ගත්තාම මුලින්ම එන්න ඕන CPU මගින් BIOS ප්‍රවේශණය කරයි කියන එක. ඒ කියන්නේ B තමයි පළවෙනිට එන්න ඕන. ඊට පස්සේ එන්න ඕන post වැඩසටහන ධාවනය වේ. ඊළඟට එන්නේ C. ඒ කියන්නේ CMOS memory එකෙන් hardwares ටික check කරන එක. ඒ කියන්නේ C. ඊට පස්සේ එනවා මෙහෙයුම් පද්ධතියේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයට ප්‍රවේශණය කරගනි. D. උත්තරේ එන්න ඕන B A C D කියන එක. හරිද? මේක සාමාන්‍යයෙන් පොචුට්ටක් බලාගන්න මේක ගොඩක් කලාවට එක්සෑම් ප්‍රශ්න වලට එන්න කොටසක් ඔය මේ booting process එක. හරිද? කම්පියුටර් එකේ. එතකොට 27 වෙනි ප්‍රශ්නට උත්තරේ වෙන්නේ උත්තර අංක 2. ඊළඟට තියෙනවා 28 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාව රූප සටහනකි. එහි A B සහ C පිළිවෙලින් වෙනුවේ. හරිද? මේකෙදි මෙහෙමයි. අපිට සාමාන්‍යයෙන් software කියන එක කොටස් දෙකකට පුළුවන් බෙදන්න. මේක අපිට දෙකකට කඩන්න පුළුවන්. එකක් system software, අනිත් එක තමයි application software. මේ system software කියන එක ආයේ කොටස් තුනකට කැඩෙනවා. එකක් තමයි operating system, අනිත් එක තමයි utility softwares, ඊට පස්සේ එක තමයි language translators. නැත්නම් translators කියලා දාමු. හරිද? මේකද වෙන්නේ මෙහෙමයි. software කියන කොටස් දෙකකට අපි කඩා ගන්නවා system software, application software කියලා. හරිද? application software පැත්තේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එක අරගෙන දැන් අපි අපේ පාවිච්චි වෙනුවෙන් එක එක ඉන්ස්ටෝල් කරන ප්‍රෝග්‍රෑම් තියෙනවානේ. දැන් අපිට ડોකියුමන්ට් හදන්නවා නම් අපි Word, ඊට පස්සේ ස්ප්‍රෙඩ්ෂීට් හදන්න නම් Excel, ඊට පස්සේ මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් හදන්න නම් PowerPoint. ඒ වගේ අපිට කම්පියුටර් එක ඇතුලේ අපිට ඕනි කරන වැඩ ටික කරගෙන අපි වෙනම software download කරනවානේ. අන්න ඒ software තමයි මෙන්න මේ application software වලට මේ යටත් වෙන්නේ. අපි ගේම් එකක් play කරනවා නම් මොකක් හරි ගේම් එකක් download කරනවා. ඒ ඔක්කොම අයත් වෙන්නේ මෙන්න මේ application software කියන කොටසට. ඊට පස්සේ operating system කියන්නේ අපේ කම්පියුටර් එකේ මොකක් හරි කම්පියුටර් හරි මොකක් හරි මේ run වෙන එක්කෝ Mac OS වෙන්න පුළුවන්, නැත්නම් Windows, නැත්නම් Linux එකේ Ubuntu, ඒ වගේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. මේ operating system කියන්නේ අපේ කම්පියුටර් එකේ run වෙන OS එක. utility softwares වලට ගන්න පුළුවන් අපිට ඒකේ කම්පියුටර් එකේ ක්‍රියාකාරීත්වයට උදව් වෙන වගේ softwares. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමු antivirus softwares එහෙම අයිති වෙන්නේ මෙන්න මේ utility softwares කියන කොටට. translators කියන්නේ compiler, interpreter, assembly, ඒ වගේ අර අපේ තියෙන programming languages translate කරන භාෂා ටික තමයි
මේ ට්‍රාන්ස්ලේටර්ස් කියලා තියෙන්නේ. හරිද? එතකොට ගත්තාම software වර්ග දෙකයි system software application software. system software වල තියෙනවා operating system, utility softwares, translators. application softwares කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අපේ වැඩ වෙනුවෙන් පාවිච්චි කරන අපි download කරලා වගේ හදාගන්න softwares ටික. හරිද? එතකොට මේ ප්‍රශ්නේ දීලා තියෙන ස්ට්‍රක්චර් එක නම් මම හිතනවා ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ දාලා තියෙනවා. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම රවුමක් තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙනවා. ආයෙ තව එකක් තියෙනවා. හරිද? මේකෙදි මේ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ දැන් පරිගණකය කියන්නේ දෘඩාංගයක්. හරිද? එතකොට ඒකේ අපි දැන් අපි process එකක් හරි motherboard එකක් හරි අපි කෙලින්ම direct වැඩ කරන්නේ නැහනේ. අපි computer එකේ තියෙන app එකක් හරි මොකක් හරි හරහානේ යන්නේ. මේකේ දාලා තියෙන අන්නේ layers ටික. හරිද? දැන් පල්ලෙහාම layer එකේ අපි මුකුත්ම දන්නේ නැති සමහරලාට දෘඩාංග තියෙනවා. ඒ කියන්නේ hardware. හරිද? දැන් අපි වැඩ කරන level එක මොකද්ද? දැන් අපි ඇත්තම කතා කරද්දී අපි OS එකත් එක්ක එහෙම වැඩ කරනවා නෙවෙයිනේ. අපි අපිට ඕනි වැඩේ කරගන්න අවශ්‍ය ඇප්ලිකේෂන් එකත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. හරිද? එතකොට අපි හැමතිස්සෙම ගැටෙන්නේ මේකේ තියෙන උඩම layer එකත් එක්ක. මෙන්න මේ A කියලා තියෙන මේ layer එකත් එක්ක තමයි අපි ගැටෙන්නේ. හරිද? මේක තමයි අපි අඩුවෙන්ම ඉන්ටරැක්ට් වෙන layer එක. hardware layer එක. හරිද? අපි වැඩිපුරම මේ ඉන්ටරැක්ට් වෙන්නේ උඩම තියෙන layer එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් Word වේවා, ඊට පස්සේ Excel වේවා, අපිට මොකක් හරි වැඩක් කරගන්න අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් වැඩ කරනවා. අන්න ඒක තමයි මේක. එතකොට මේවට එන්නේ application softwares ටික. මේ B කියන layer එකෙන් තියෙන්නේ මේ තියෙන hardwareයි application software පාවිච්චි කරන්න අපිවයි එකට සම්බන්ධ කරන layer එක මොකක්ද කියන එක. හරිද? දැන් හිතන්න නිකම්ම hardware එක තියෙනවා. ඒකේ computer එකක් නිකම්ම තියෙනවා. ඊට පස්සේ application ටිකක් නිකම්ම තියෙනවා. ওই ටික එහෙම තිබ්බට වැඩක් නැහැ නේ. ওই ටික අතර කමියුනිකේට් කරන්න. ඒ කියන්නේ ওই ටික අතර ලින්ක් එකක් හදාගන්න මට අතරමැදි layer එක විදියට ඕනි දේ තමයි OS එක. ඒ කියන්නේ operating system එක. හරිද? ඒ කියන්නේ අර අපි බෙදලා ගත්ත කොටස් වලින් ගත්තොතින් අර වෛරස් තියෙන ප්‍රති වෛරස් මෘදුකාංග අර මේවා තියෙන system software කියන එක තමයි මෙන්න මේ මැද layer එකට එන්නේ. හරිද? අපි software කියන එක කොටස් දෙකකට කැඩුවා. system software, application software. අපි computer එකේ කෙලින්ම වැඩ කරන්න පාවිච්චි කරන්නේ application software කියන එක මේ layer එකේ තියෙනවා. ඊට පස්සේ computer එකේ තියෙන hardware වලින් අපි පාවිච්චි කරන application software කියන්නේ අපි computer එකයි සම්බන්ධ කරන අතරමැදි layer එක තමයි system software කියලා කියන්නේ. මේකට OS එක, ඊට පස්සේ utility software, translators ඒ ඔක්කොම අඩංගු වෙනවා. ඊට පස්සේ එතකොට මේ ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි A කියන්නේ යෙදුම් මෘදුකාංග, ඊට පස්සේ B කියන්නේ පද්ධති මෘදුකාංග, C කියන්නේ දෘඩාංග. හරිද? application software, system software, hardware. හරිද? ඒ කියන්නේ උත්තරාංක දෙක තමයි එන්නේ 28 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට තියෙනවා 29 වෙනි ප්‍රශ්නේ. හරිද? ඒක අහලා තියෙනවා පරිගණකයක දෘඩත ඇටිය. ඒ කියන්නේ hard disk එක format කරාට පස්සේ ඉස්සෙල්ලම කම්පියුටර් එකේ අපි install කරන්න ඕනේ මොන මෘදුකාංගයේද කියලා. දැන් අර ඉස්සෙල්ලා තිබ්බ structure එකේදී ඔයාලට මතක ඇති hardware එකයි application software එකයි අතර තියෙන්නේ system software එකේ. ඒතකොට system software එකේ තියෙන කොටසක් තමයි මෙහෙයුම් පද්ධති, ඊට පස්සේ utility software සහ translators කියලා. දැන් අත්ත කතා කරනවා system software වල තියෙන utility software කියන එක නැති වුණා කියලා අපිට අවුලක් නැහැ. දැන් අපි හිතමු antivirus එකක් නැති වුණා කියලා අවුලක් නැහැ නේ. අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි OS එක නැතුව වැඩ කරන්න පුළුවන්ද? බෑ. හරිද? අනිවාර්යෙන්ම අර application software කියන එකයි hardware කියන එකයි සම්බන්ධ වෙන ඔය system software කියන එක මේ operating system එක අනිවාර්යෙන් ඕන. ඒක තියෙන්නේ system software ඇතුළේ. එතකොට මේකෙදි ගත්තාම අපිට උත්තර හතරක් දීලා තියෙනවා. පළවෙනි එක මෙහෙයුම් පද්ධතිය. කියන්නේ OS එක web අතිරික්ෂුව. web අතිරික්ෂුව කියන්නේ application software එකක්. එතකොට මේකේ මම hard disk එක format කරාට පස්සේ අනිවාර්යයෙන්ම OS එකක් එකේ නැහැ.
හරිද? ඒ කියන්නේ සිස්ටම් software නැහැ. සිස්ටම් software එකක් නැතුව මට කොහොමත් application software එකක් මුලින් දැම්මා කියලා මුකුත් කරගන්නත් බෑ, දාන්නත් බෑ. හරිද? එතකොට මුලින්ම ස්ථාපනය කරන්න ඕන මෘදුකාංගය එක නෙවෙයි. application software එකක් දාගෙන වැඩක් නැහැ. මට ඒකෙන් වැඩ කරගන්න සිස්ටම් software එකක් නැතුව. ඊළඟට තියෙනවා ප්‍රතිවර්ෂ මෘදුකාංග. මේකත් තිබ්බේ නැහැ කියලා අවුලක් නැහැ. හරිද? මැදලේකේ තමයි තියෙන්නේ. උඩ තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මේක මුලින් ඉන්ස්ටෝල් කරගත්ත කියලා මට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඊළඟට තියෙනවා open office writer. ඒ කියන්නේ නිකන් අර Word වගේම වෙන software එකක්. එතකොට ඒක වැඩෙන්නේ application software ගොඩට. ඒ කියන්නේ ඒකයි hardware එක අතර ක්‍රියා කරන්නත් බෑ මට අර මැදලේ ගන්න නැතුව. මොකද මම hard disk එක format කරලා තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ විදිහට එන්න ඕන පළවෙනි උත්තරේ OS එක. මට අනිත් මොන software එක දාන්නත් කලින් OS එක දාලා ඉන්න වෙනවා. නැතුව මට එහෙම නොකරොත් මට hardware කියන එකයි දැන් මම දාගන්න application එක අතර වැඩ කරගන්න බෑ. මොකද මේ දෙක අතර සම්බන්ධතාවය හදාගෙන තියෙන OS එක. එහෙම නැත්නම් system software කියන එක කොටසෙන් තමයි application softwareයි hardware අතර සම්බන්ධය හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ යෙදුම් මෘදුකාංගයි දෘඩාංගයි අතර සම්බන්ධතාවය තියන් ඉන්නේ පද්ධති මෘදුකාංග වලින්. එතකොට 29 වෙනි ප්‍රශ්නට උත්තරය වෙන්නේ මේ උත්තරාංග 1 මෙහෙයුම් පද්ධතිය කියන OS එක. ඊළඟට තියෙනවා 30 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන මෘදුකාංග භාෂා පරිවර්තක මෘදුකාංග අතරින් භාෂා පරිවර්තක මෘදුකාංග පමණක් අඩංගු වන පිළිතුරු වනුයේ කුමක්ද? මේක සාමාන්‍යයෙන් මේ තුන අනිවාර්යෙන් මතක තියාගන්න ගොඩක් එක ඔයගොල්ලෝ දැන් A level වල IT කරා වුණත් මේ තුන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියෙන එක හොඳයි. අනිවාර්යෙන් ප්‍රශ්න වලට තියෙන්න පුළුවන්. අපිට තියෙන ඉගෙන ගන්න තියෙන ඒවායින් තියෙන්නේ අපිට තියෙන පළවෙනි එක තමයි assembler. ඊට පස්සේ අපිට තියෙනවා interpreter. ඊට පස්සේ compiler. මේ කියන්නේ සිංහල වචනෙත් මේක assembler කියන එකමයි. interpreter කියන්නේ අර්ථ වින්‍යාසක. ඊට පස්සේ compiler කියන්නේ සම්පාදක. හරි. ඔන්න ඔය විදිහට තමයි මේකේ උත්තර ටික එන්නේ. මේ තුන තමයි උත්තරය. එතකොට උත්තරාංකය 1. හරිද? භාෂා පරිවර්තක මෘදුකාංග විදිහට තියෙන තුන තමයි අපිට assembler, interpreter, compiler. assembler අර්ථ වින්‍යාසක සම්පාදක. ඔය තුන තමයි අනිවාර්යෙන් ඔය තුන මතක තියාගන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන් තැනක් ඕක. හරිද? මේක විතරක් නෙවෙයි ඕනම වාර විභාගයක ඊට පස්සේ ඕල් වලට උනත් ඔය තුන අහන්න පුළුවන්. තුන හරි දෙකක් හරි ඒ වගේ අහන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි මම 30 වෙනි ප්‍රශ්න ගැන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකේදී 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්න වෙනකන් කතා කරමු.